පැත්ත කතා කරන විදිහ සාමාන්‍යයෙන් ඇවිල්ලා බීර කැටියේ කියන්නේ ඔය බීච් එක අයිනේ තියෙන ගම් නෙමෙයි දකුණු පළාතේ මැදට වෙන්න තියෙන සෙට් එක. කතා කරන්නේ සාමාන්‍යයෙන් අපේ පැත්තේ කතා කරනකොට එනවා වෙලා නෝ කියලා එක. නැහැනෝ කෝල් එකක් දෙන්නකෝ තාම නැහැනවරු. ඕ දැන් මොකද කෑවයි? මං කෑවේ නැහැනෝ. මට කන්නු නැහැනෝ. මොකද්ද මක්ක බං කරන්නේ? ඔබලා මාරේ පුරවන්නේ බං. ඈ දැන් උදේ ඉඳලා ඔන්නෝම නිකන් අර මෙතනින් එන්නේ. හරිද? ඊට කියනවා බං මම එහෙම කතා කරන්නේ. හැබැයි දැන් මම කියන්නේ මම දැන් වෙනකොට ඔය නෝ කෑල්ල අයින් කරගෙන තියෙනවා. ආයි දික්කල්ල පැත්තට බතිගම් පැත්තට ආවට පස්සේ කතා කරන්නේ මෙන්න මම එනකොට අරු ඉන්නවා හන්දියේ මම ඇහුවෝ කොහෙද යන්නේ කියලා මූ කියනවා ජොයින්ට් එකක් ගන්න ආවයි කියලා පොලිසියෙන් එනවා නේ බං පාරේ ඒ වගේ ඉන්නවා අර උස්සනෝ තව ටිකක් කුඩා වෙලා තංගල්ල පහු කරගෙන ওই පැත්තට යනකොට කතා කරන්නේ ආමකෝ එන්නේ ඉන්නෝනේ මොකෝ මොනවද ගහලා ඉන්නේ නෑනේ යව්වේ නෑනේ මොකෝ ආලෙන් හම්බුන්නේ නෑ මොකුත් නේ කියලා එක ළඟ කඩාගෙන යනවා හරිද ඊට කියනවා අම්මා වඩුට්ටුවා උඹ කාලෙකින් දැක්කියෝයි ඊට පස්සේ ඔය මාතර පැත්තට යනකොට එහෙම කෙලින්ම කතා වෙනවා මට මේ ළඟදී මගේ යාළුවෙක් ඉන්නවා මාතර ගෙවල් තොටමුනේ මේ තරුණුවයි කියලා ගත්ත වීඩියෝ කෝල් එක අරගෙන සානා මේ ගන්නෝයි පවුගේටි කියන මේ තමුගේ සෝරි මේ කියන්නේ අපේ පැත්තේ තමුසෙනේ ඒ තමුසෙ පුරුදුනේ මෙන්න මෙහෙ ඇවිල්ලා ගන්නෝයි මේ මම මේ පොඩ්ඩක් මේ පවුගේටිගෙත් ගත්ත අඩියක් ගාව වෙලාව යාර ගානවා හරිද මේ මොකෝ ඉන්නේ ලයින් එක ඊට සම්ම නෑ ඉන්නෝ මේ මොනාරේ සෝ එකක් ගහනු මේ ගහනෝ කියන්නේ ඕයි කියවෙන්නේ ගහනෝ එහෙම යන්නේ ගාල්ල පැත්තට යනකොට පොඩ්ඩක් ආතල් වෙනවා වැඩේ ඉන්නම රත්ගම ඉන්නවා යාළුවෝ සෙට් එකක් ඉන්නවා වලකරන චණ්ඩුග එහෙම අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා ඊපස්සේ අර ඉස්සලව නම් අපි මේ ටික මෙහා අම්බලන්ගොඩින් පටන් ගමු හලෝ මොකෝ වෙන්නේ ආලා බීලා තින්නේ සුපිරි ප්ලේස් එකක් තියෙනවා යනවා නම් ගන්න කියලා අර ඒ ඇක්සන්ට් එක වෙනස් නෑ ඔය නමුසේනවා ගුහින්ද පාරට වෙලා උන්නේ මේ අදරවස් දෙන්න අර මං ගියේ නෑ අඩුපුඩි ගන්න බෑ බං මේ ටික අමාරුයි ටොට්ටක් ගන්න නම් ගාමු සෙම දින්නේ වේලනක ඔන්නම කතා කරන්නේ කරන්දිනේ පැත්තට යනකොට එතනින් ඇතුළු පැත්තට යනකොට ඕකම ඇදෙනවා එහෙ කියන්නේ එල්ල නෑ ඉන්නවායේ තා පොඩ්ඩක් ඇදෙනවා ඉන්නවායේ වාඩු ඉන්නවා මෙයා ගුවෙන්න කියලා මට යන්න විදියක් නෑ ඕ අස්සේ ඒ ඔස්සේ කොටහලුවක් පත්තු වෙලා ගියා පෙරේදලා හොඳට ඔම්බිල ගෙදර ආය මල පෙරේතය වාගේ එහෙම සීන් එකක් තියෙනවා රත්ගම් පැත්තට යනකොට ඒක ටිකක් තව ටිකක් ගොඩක් තද වෙනවා කුණුහරුප වැඩි සර් කුණුහරුප කියනවා කුණුහරුපයක තියෙන බර දාන්න නැතුව සැහැල්ලු ජිග්ගල කියන යනවා කුණුහරුපේ පා කරනවා සර් ගාගේ මම්ම නැතුව කියනවා අවද්ද කියන්නේ ඔය බස් එක අපේ කෙනෙක් ඇවිල්ලා රත්ගම හන්දිය නවත්තන්න ගියාලා නැවැත්තුවේ නෑ බස් එක රස්සුව පොලිසිය ගාවෙන් බස් එක දැම්ම මූදට ගැටිට දෙයක් ගාලා දැම්ම මූදට දැන් නවත්තනවා රත්ගම අඩියෙන් අඩිය බස් එක කිසි ප්‍රශ්නයක් නැහැ පොලිසියනුත් අවුලක් නැහැ එහෙම කරන්න බෑනේ වායේ මේව ඒ කාණේද එහෙම කියලා ඒ පොඩ්ඩක් වැඩි ඒ කියන්නේ අපිට කතා කරන්නේම මම ගිහිල්ලා තියෙනවා රත්ගම මලගෙවල් වල ගිහිල්ලා තියෙනවා දානගෙවල් වල ගිහිල්ලා තියෙනවා අපි සමහර කොල්ලෝ සෙට් වුණාම කතා කරන්නේම නෙමෙයි කතා කරන්නේ වල්ලි ගැනම දුන්න පුල් හිරල්ලෝ ගැව්වා අත මිටි ගාලා ටක් ගාලා දෙයක් ගැව්වා මේකට දැම්මා බලනකොට මෙන්න පොලේ එනවා ජිප් එකේ එනවා ගැට්ටි කට්ටෙත් එක බෑලා දුවන්නලා ඔය මේ කියලා ඒ අස්සේ කතාවක් දිගට කරගෙන යන්නේ නැහැ කොහෙද කොහොමද මැදින් අනිවාර්යයෙන් ළඟින් එක බල්ලෙක්ට රිජු කියනවා කතාව මැදින් ඒක ලස්සනයි අහුංගල්ල පැත්තට එනකොට ඒක මගේ මේ ළඟදී මගේ තව යාළුවෙක් මට කතා කරලා කිව්වා එයා ගනම් මට නම ඇත්තටම කියන්න විදියක් නැහැ මිනිහා ලංකාවට එන විදියක් නැතුව ඉන්නේ ඒ බලපන් ජාන කාලා දැම්මනේ අර වේසික පුතාලා අපි 14 වෙනිදා අඩෝ බලපන් ඔය මොලේ යතේනේ බං අපේ කතරගම් පැත්තට යනකොට සර් රෝග සම්පූර්ණ ළඟ කරනෝනේ කතරගම් පැත්ත යනකොට සම්පූර්ණ වෙනස් වෙනවා ඒ කෙලින්ම පූල් තගෙන් කතා කරන්නේ හලෝ නෑ විශ්ව වරෙන් අඩියක් ගාන නැහැ සුදුව තියෙනවා පෙරාපෝ තියෙනවා ඔය මොන්නම් දෙන්න ඕකට මොනවා ඕන ඉන්දියාවෙන් දුන ලංකාවෙන් දුන වගා කරපුව තියෙනවා ගෙන්නපුව තියෙනවා මල්ලි මේන මෙන්න මෙයා ලයින් එක ගාගෙන පොඩ්ඩ මොකක්ද බලහො අර
පොඩි අර කින්ඩි ස්වභාවයක් තියෙනවා කතා කරන්නේ. අනික මේ අර කතා කරනකොට කෑ ගහලා කතා කරනවා. මෙන්න මෙහෙම. ඊයේ පැද්ද අපි කතරගම ගිය වෙලාවේ ඔය මේ එනා ඔය එනා මේ මනුස්සයට දාලා දෙන මේ වැඩේ කරලා දෙන ඔතෙන්දලා ඉන්නේ උඹලා සල්ලි ගන්නකොට නා වැඩ වෙනවා දාලා මාත්‍ය එන්න මාත්‍ය කියලා අනිත් පැත්තට ඊට පස්සේ කවුරු හරි කියලා මේ ඔක රැප් කරන එකෙක් හරි මොකක් හරි කියලා ළඟට අංකල් කෙනෙක් ඇවිල්ලා මේ මාත්‍ය සින්දු කියන සාන්නේ නම සාන් මං ගෝ ඔයා දන්නවද මම ඌ දන්නවා අපේ කට්ටිය මිනිහාවේ බිස්නස් එක කරගන්න හැබැයි මිනිහා දන්නවා මම කල්පනා කරා යකෝ මාර හැකියාවක් නේ මං ගෝ මට කතරගමාවට වැඩිය සතුටුයි මට ඔයා වෙලා ඔව් අපේ ඒකනේ මම අවුරුදු 55 අර කොල්ලෝ ටික හරි පොර තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් කොල්ලෝ